සුබ දවසක් හැමෝටම. ඉතින් අද මං ආවේ ඔයගොල්ලෝ ගොඩක් රික්වෙස්ට් කරපු චයිනාට ශ්‍රී ලංකා ඉම්පෝර්ට් කරනකොට අපි ඒජන්ට් කෙනෙක් ගැන කතා කරා. ඒජන්ට්ගේ විස්තර කතා කරන්න තමයි අද මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. කොහොමද ඒජන්ට් කෙනෙක් හොයාගන්න කියලා. ගොඩක් කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා මම රෙකමන්ඩ් කරන ඒජන්ට්ලා ඉන්නවද කියලා. සමහර අය මට දාලා තිබ්බා කොහොමද රෙකමන්ඩ් කරන්නේ වගේ ප්‍රශ්න ගොඩක් අහලා තිබ්බා. ඉතින් ඇත්තම ගොත් එහෙම මම සාමාන්‍යයෙන් ඒජන්ට් කෙනෙක් කවුරුත් රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද ගොඩක් කට්ටියගෙන් මම පර්චේස් කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝන්ගේ මට නම් කිසිම ඉෂුව එකක් දැන්ට ඇවිල්ලා නැහැ. ඒක ඉතින් ඕගොල්ලන්ගේ කැමැත්ත අනුව ඕගොල්ලන්ට පුළුවන්. ඕගොල්ලෝ මම කියන කට්ටිය නැතුව ඕගොල්ලෝන්ව කැමති කෙනෙක් හොයාගෙන ඒගොල්ලෝත් එක්ක chat කරලා ඒගොල්ලෝ ඉන්න තැනට ගිහිල්ලා එතකොට ඒ ගැන විස්තර අහගෙන ඔයාලට බජට් එක ෂේප් වෙන ඕනම කෙනෙක් ඒජන්ට් කෙනකින් ඔයාලට ඒක ගෙන්න ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. තව එකක් කියන්න ඕනේ මම කරන වීඩියෝ සීරීස් එකෙන් හරි මගේ වීඩියෝස් වලින් හරි මම කිසිම කෙනෙක් ප්‍රොමෝට් කිරීමක් කරන්නේ නැහැ. මොකද සමහරක් අය හිතනවා මම අර එකම ඒජන්ට් කෙනෙක් දාන්නේ මම එයාව ප්‍රොමෝට් කරනවාද එහෙම දේවල් කියලා තියෙනවා මට කමෙන්ට් වල. ඉතින් මම එහෙම කිසිම ප්‍රොමෝෂන් එකක් කිසිම කම්පැනි එකක් කරන්නේ නැහැ. මම අර ගෙන්නලා මට ඒ කියන්නේ සෙට් වුණා ඒවා කියන්නේ හොඳට කිසිම ඉෂුව ගන්න නැතුව ගෙන්න ගන්න පුළුවන් ඒවා තමයි මම ඔයගලන්ට කිව්වේ. එතකොට ඔයාලට පුළුවන් මේ දේවල් try කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එක දැන්ටම වීඩියෝ එක මේ Alibaba ඉන්ටර්ෆේස් එක දාලා තියෙන මට මේ දේවල් ටික කියන්න ඕනේ නිසා මේ වීඩියෝ එක අවසානයේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. චයිනා ඒජන්ට්ලා කිහිප දෙනෙක් මම ගෙන්නපු කිහිප දෙනෙකුත් එතන ඉන්නවා. ඉතින් ඕගොල්ලන්ට කැමති නම් ඒගොල්ලොත් එක්ක chat කරලා කිසිම ඉෂුව ගන්න නැතුව හොයා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ රේට්. එතකොට ඔය normal Facebook එකේ ඊට පස්සේ Google එකේ type කරලා බලන ඒජන්ට්ලා ඕන තරම් ඉන්නවා. එතකොට ඔයා ප්‍රොඩක්ට් එකක් buy කරාට පස්සේ ඒ වැට් ටික කරලා ඉවර වුණාට පස්සේ අනිවාර්යෙන් ඒජන්ට් කෙනෙක් හොයා ගන්නකොට එතන ඒජන්ට්ලා 10ක් ඉන්නවනම් 10 දෙනාටම දාලා රේට් එක අහගන්න. මොකද අනිවාර්යෙන් අපි ගෙන්නන්න ඕනේ අපිට වාසිම දායක තැනක් වගේ ඒ වගේ මේගොල්ලන්ගේ රිවිව්ස් බලන්න. ඒ වගේ දේවල් අනිවාර්යෙන් චෙක් කරලා බලන්න. ඒගොල්ලන්ගේ ඔෆිස් තියෙන ඒවට කියලා විසිට් කරලා කතා කරලා බලලා මේ වැඩ දෙක කර ගන්න පුළුවන්. ඒකෙන් හින්දා අනිවාර්යයෙන්ම රේටින් බලලා හොඳම කෙනෙක් තෝරගන්න try එකක් දෙන්න. ඔයාට වාසිම රේට් එක ගෙන්න ගන්න අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඩීටේල්ස් ටික දීලා හරියට ඩීටේල්ස් ටික අරගොල්ලන්ගෙන් අරගෙන මේගොල්ලන්ට දීලා කොහොමද ක්ලියරන්ස් එක වෙන්නේ ඒ දේවල් ටික. ඊට අමතරව කිසිම ඒජන්ට් කෙනෙක් රික්වෙස්ට් කරන්නේ නැහැ සල්ලි මුලින් දෙන්න කියලා. ඒකෙන් අනිවාර්යයෙන් මතක තියාගන්න කිසිම ඒජන්ට් කෙනෙක්ට මුලින් සල්ලි දාන්න එපා. අයිටම් එක ආවට පස්සේ තමයි අපි සල්ලි දාන්න ඕනේ. ලංකාවට ඇවිල්ලා එයාලගේ වෙයර්හවුස් එකේ යාලා ෆොටෝ එක දාලා අපිට කන්ෆර්ම් වුණාට පස්සේ තමයි මේක දාන්න ඕනේ. ඒකෙන් අනිවාර්යයෙන් මේ දේවල් ගැන දැනුවත් වෙන්න ඕනේ. ඉතින් මේ ඒජන්ට්ලා ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕගොල්ලොන් අනිවාර්යෙන් තවත් කමෙන්ට් එකක් දාන්න. මම ඕගොල්ලන්ට ඒ ගැන කියන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් තව ඒජන්ට්ලා කිහිප දෙනෙක් මම මේ මෙන්ෂන් කරනවා මේ වීඩියෝස් වල. මේගොල්ලොන්ට කතා කරලා මෙයාලගේ නම්බර්ස් තියෙනවා. නම්බර්ස් වලට WhatsApp message එකක් දාලා ඕගොල්ලන්ට කැමති දේ try කරන්න පුළුවන්. මේගොල්ලන්ට අමතරව තව ගොඩාක් ඒජන්ට්ලා ඉන්නවා. ඒගොල්ලොන්ට කතා කරලා බලන්න. ඒ වගේම හොයලා බලන්න. ඒගොල්ලන්ගේ chat කරලා ඒගොල්ලන් විස්තර ගන්න. ගෙන්නන ප්‍රොඩක්ට් එක අනුව සමහර කීකේ ඒජන්ට්ලාගේ price එක වෙනස් වෙනවා. ඒකෙන් තමයි මම කියන්නේ ගොඩක් දෙනෙක්ට chat කරලා බලන්න. ඔයාට වාසිම විදියෙන් ගෙන්නන්න. ඉක්මනින්ම ගෙන්න ගන්න පුළුවන් විදිහේ අනිවාර්යෙන් try කරන්න. ගොඩක්ම ඉක්මනින්ම ගෙන්නන්න පුළුවන්. එයා shipping තමයි. එයා shipping එකේ ගණන් චුට්ටක් වැඩි ඒ වුණාට ඔයාලා ගෙනන ප්‍රොඩක්ට් එක පොඩි නම් එයා shipping ගෙන්නනවට පාඩුවක් එන්නේ නැහැ. මම ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන්ම try කරන්නේ ඔයගලන්ට මේක කොහොමද ගෙනලා මාකට් කරන්නේ මේ වීඩියෝස් ටික තමයි දාන්න යන්නේ. ඉතින් අදට මම මේ වීඩියෝ එකේ මෙතනින් ඉවර කරනවා. ඉතින් මේ පිළිබඳව මොන හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට මැසේජ් එකක් දාන්න. හැමෝටම එහෙනම් සුබ දවසක් වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. මොනවාම ප්‍රශ්නක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න මම ඒකට රිප්ලයි කරනවා. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එක මම ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්. ජය වේවා.